හොරෙන් හොරෙන් මගසා එන්නම් සැනින් ඔබ සොයා. සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ channel එකට. අද මැයි 12 වෙනිදා. වෙසක් පෝය දවස. හවසට දන්සල් වඳින්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒ වුණාට බත් දන්සල් වල එකකට නම් යන්න අදහසක් නැහැ. මොකද බත් දන්සල් වල දිග පෝලින් තියෙන හින්දා. ඔය පොඩි පොඩි පොකට් දන්සල් වලින් කන්න තමයි අද බලාපොරොත්තුව. ඉතින් අද දන්සල් බත් නම් ගෙදර හදන්න නැහැ. මම මේ පතෝල වගේක් හදන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. පතෝල් ටික හීනෙට තියාගෙන ඒකට පොඩි ලූණු, රම්ප කරපිංච, සුදු ලූණු, ලුණු, කහ කොඩු, අමුතුනපා කොඩු දාලා මිටි කිරෙන්ම තමයි මේක උයා ගන්නේ. මොකද මේකේ වතුර තියෙන හින්දා මේකට වතුර දාලා තම්බලා ඊට පස්සේ කිරි දාන්නේ නැහැ. මම කුරුඳු පොතු කෑල්ලකුත් මේකට එකතු කරගත්තා. කිරෙන්ම උයා ගත්තම පතෝල් එක හරිම රසයි. මම පතෝල් එක උයාගන්නෙත් නිකම් ප්ලේන් තමයි. වෙන මොකුත් ඒකට එකතු කරගන්නේ නැහැ. ඉතින් දැන් මම මෙතන ගල් මාළු වගේක් තියෙනවා. ඒක ටිකක් ටෙම්පරාදු කරලා උයා ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඇතිලියකට තෙල් ටිකක් දාලා එකට ගොරකා අබ සූදුරු ටිකක් දාලා මේක තෙලේ චුට්ටක් රත් වෙන්න තියාගන්නවා. ඊට පස්සේ මම මේකට රම්ප කරපිංච එකතු කරගන්නවා. ඊට පස්සේ මේකටත් මම පොඩි ලෝණු ටිකක් ඊට පස්සේ තලාගත්ත ඉඟුරු සුදු ලෝණු ටිකක් යහමින් මේකට දාගෙන මේක හොඳට ටෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ මම මේ තෙලටම මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්නවා. සමහර අය මාළු වෙනකොට කහ කුඩු එකතු කරගන්නවා. මම නම් කහ කුඩු එකතු කරගන්නේ නැහැ. ඊට පස්සේ මම එකතු කරගත්තේ ලුණු, ඊට පස්සේ මිටි පොල් කිරි. ඊට පස්සේ කිරි එක හොඳට උක්කු වෙනකොට තමයි මම මාළු ටික එකතු කරගන්නේ. ඒ මම දාගත්තේ අර ජැෆ්නා කරි පවුඩර් එක. ඇතරම මාළු වලට ජැෆ්නා කරි පවුඩර් කියන්නේ කළු කුඩු එහෙම දාගන්න අවශ්‍ය නැහැ. ඒ වුණාට ඉතින් මට හිතුණා එකක් දාලා පොඩ්ඩක් try කරලා බලන්න ඕනේ කියලා. උයනවා කියන්නෙම ඉතින් එක දේවල් අත්හදා බලනවා කියන එක තමයි ඉතින්. ඉතින් දැන් මාළු එකත් හොඳට ඉදිලා තියෙන්නේ. ඊට පස්සේ මම මෂ්රූම් එකක් නිකන් තෙල් දාලා ගන්නවා. ඔගොල්ලෝ බලන්නකෝ ඔගොල්ලොත් මෂ්රූම් එක තෙල් දාලා ගන්නේ මේ විදිහටද කියලා. හරිම සිම්පල්. කිසිම දෙයක් මේකට දාන්නේ නැහැ. මෙන්න මේ විදිහට මෂ්රූම් එක හොඳට හොදලා තමයි මම අරගෙන තියෙන්නේ. ඊට පස්සේ ඒක තෙල් එකට දාලා මේක හොඳට ෂැලෝ ෆ්‍රයි කරගන්නවා. මේකට මම මුකුත් දාගන්නේ නැහැ. ඊට පස්සේ ලුණු ටිකක් දාගෙන මේක හොඳට තෙලේ හිට මෙහෙට කරගෙන හොඳට බැද ගන්න. එතකොට නිකන් අර මේ දැල්ලු බැද්දා වගේ තමයි. මේක හොඳට බැද ගන්නකො. පොඩක් ඒක මදගින්නේ, කියන්නේ ගොඩාක් ගින්දර දාන්නත් එපා. එතකොට ඒක බැදෙන්නේ නැතුව ඒක පිච්චෙන්න බැලයි. පොඩක් ඊට මෙහෙට කරගෙන ඒක බැද ගන්න ගමන් ඒකට මම රම්ප කරපිංචු ටිකක් දා ගන්නවා. මම්මගේ වෑංජන ගොඩාක් රස කරගන්නේ රම්ප කරපිංචි දාගෙන තමයි. ඊට පස්සේ දැන් එක බැදිලා තියෙන්නේ. මම මේකට ඔයස්ටර් සෝස් චුට්ටක් එකතු කර ගන්නවා. ඔච්චර තමයි ඉතින් ඇත්තටම කරේ. මේ විදිහට මෂ්රූම් එකක් හදලා බලන්න හරි රහයි. ඉතින් දැන් මං උයලා ඉවරයි. යමුකෝ වත්තට. ඔයගලන්ට මතක ඇති මම මේ කටුලොවි ගහ ඔයගලන්ට පෙන්නුවා. අනේ ගහට මොකක් හරි වෙලා. මම පෙන්නන්නම්කෝ. ගහේ ගෙඩි ටික ඔක්කොම සවුත්තු වෙලා.
දන්න කෙනෙක් ඉන්නවා නම් මට කමෙන්ට් එකක් දාන්න මේ ගෙඩිවලට මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. මොකද්ද මේකට කරන්න පුළුවන් පිළියම කියලා දන්න කෙනෙක් ඉන්නවා නම් මට කියන්න. ඊට පස්සේ අපි වත්ත පහලට ගියා. අපේ නෙල්ලි ගෙඩි වගේක් තියෙනවා. ඒකෙන් පොඩි දෝසි එකක් හදාගන්න තමයි හදන්නේ. මෙන්න කටුලොවි ගෙඩි 3යි මට හම්බුනේ හොඳ ගෙඩිවලට. ඔන්න ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ අපේ ගෙදර කළු පුතා, අපේ පෝසත් අපේ පස්සෙන් දුවන එක තමයි ඔය කරන්නේ. නෙල්ලි ගහනම් ටිකක් ඔසයි. ඉනිමකක් ගෙනල්ලා මේක කඩා ගන්න පුළුවන් වුණා නම් හොඳයි කියලා හිතුණා. ඒ වුණාට පොඩි කෙක්කක් හදාගෙන ඊට පස්සේ මං කොහොම හරි නෙල්ලි ටික කඩා ගත්තා. මේ තියෙන්නේ මගේ කෙක්ක. පරණ බෝතලයක් කපාගෙන මෙන්න මේ වගේ බම්බුවකට හයි කරගත්තම ලේසියෙන්ම මේ නෙල්ලි ටික කඩා ගන්න පුළුවන්. දැන් පස්සට කරන්න අයියා. ඔන්න ඉතින් මම නෙල්ලි ටිකත් කඩා ගත්තා. අපි ගෙදර ගිහිල්ලා බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. මම මේකට හොඳට සීනි ටිකක් වතුර චූට්ටක් දාගන්න. ටිකක් සීනි යහමින් දාලා මිරිස් කුඩු ටිකකුත් දාලා මේක හොඳට තඹ ගන්න තමයි තියෙන්නේ. මේකට රතු කලරින් දාන්න පුළුවන් නම් ඇත්තටම මේක හොඳ පාටක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි හවස පන්සල් ගියා. මොකද වෙසක් හින්දා. කවුද ඉතින් වෙසක් පොයට පන්සල් යන්නේ නැතුව ඉන්නේ. ඉතින් මම පහන් පත්තු කරලා හැමදේම කරලා තමයි අපි පොකට් දන්සල් වඳින්න ගියේ. මම මේ පොකට් දන්සල් කියලා කියන්නේ චූටි දන්සල් තියෙන්නේ. වැඩිය පෝලින් නැති. හරියටම හිත නිවෙන පුදුමාකාර නිස්කලංක පරිසරයක් තමයි මේ පන්සල. ඉතින් අදත් මගේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවට බොහෝම ස්තුතියි. මට හිතෙනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් අපි හම්බ වෙමු. ආදරෙයි.